උදෑසනක් නවල් බයිහිරු චැනල් එකේ කතා කියවන ආදරණීය පාඨක ඔයාලා හැමෝටම ඇත්තටම අපේ චැනල් එකේ ප්‍රශ්න ඔයාලා දැන් දන්නවා. අපි චැනල් එකේ මීට කලින් මෙහෙම වොයිස් කරලම නැහැ. වොයිස් නැති එකත් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇත්තටම. YouTube එකෙන් අපේ අන්තර්ගතය වීඩියෝ ගැන ප්‍රශ්න කිරීමක් තියෙනවා එයාලට. අපි එකම විදිහට without voice video clips දානවා. අපි schedule කරලා එකම time එකට හැමදාකම වීඩියෝ දෙනවා. එතකොට ඒගොල්ලන්ට සැක සංකා පහළ වෙලා තියෙනවා. අපි YouTube එකේ කොන්දේසි උල්ලංඝනය කරලා මේක මොන හරි AI හරි මොන හරි automated ක්‍රමයකට මේක කරනවද කියන සැකේ තමා බොහෝ විට මේ ප්‍රශ්නෙට හේතුව කියලා අපි අනුමාන කරනවා. ඉතින් ඒක විසඳ ගන්න ඕනේ. ටිකක් ඒකට අපිට කල් යනවා. ඒ නිසා තමා ඔයගොල්ලෝ හුඟක් ආසාවෙන් බලන් ඉන්න කතාව මේ දෙන්න විදිහක් නැත්තේ. ඉතින් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන නිසා මෙහෙම මේ voice clip එකකින් ආවේ. ඔයගොල්ලන්ටම තේරෙනවා ඇතිනේ මේ විදිහට මගේ voice එකෙන් දිගටම මේ කතා දෙන්න ගියොත් ඔයගොල්ලන්ට අර කතා කියවන්න තියෙන රුචිය නැති වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා මේ ඇත්තටම අපිට මේ ඔයගලන්ට මෙහෙම දවස ගානේ වීඩියෝ එක දෙන්න සෑහෙන මහන්සියක් වෙනවා. දැන් මේ කතාව නම් මම කලින් දීපු කතාවක් අමුතු වැස්සක්. මේ හුඟක් කලින් දීපු හුඟක් කතා ස්නේහ නගරයේ සිතක සිතුවම් වගේ කතා මම කතාව ලියන ගමන් අද ලියනවා. ලියලා මගේ මිතුරියට මේල් එක දානවා. එදා දවස ඇතුළත එයා වීඩියෝ එක හදනවා. පහුවදා අප්ලෝඩ් කරනවා. ඒක ලොකු ෆයිට් එකක් අපි කරේ. ඇත්තටම මේ channel එක මේ subscribersලා දැන් 7000 පැනලා. එතනට එන්න අපි පුදුමාකාර කැපකිරීමක් කළා. ඉතින් ඒ කැපකිරීම මේ එක අපිට ඇත්තටම voice කරලා එහෙම දාන්න හරි අමාරුයි. ඉතින් අපිට වෙනම කෙනෙක් voice artist කෙනෙක් හොයාගන්න නම් අපි ඇත්තටම try කරා එක කතාවක් විතරක් හරි එහෙම දෙන්න එක සැරයක්. නමුත් ඒක හරි සාර්ථක මේ අසාර්ථක වුණා. මොකද අපි ලොකු මේ රේස් එකක ඉන්නේ. මම ජොබ් එකක් කරනවා. මගේ මිතුරිය වෙන රටක ඉඳන් අපිට අර රෑ දවල් වෙලා වෙනසත් ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් ওই ප්‍රශ්න ඔක්කොම निराකරණය කරා අපි කොහොම හරි මැනේජ් කරගත්තට තව කෙනෙක් වොයිස් කරන්න තව කෙනෙක් ගත්තොත් ඒක හරි අමාරුයි. ඉතින් අපි මේ පැහැදිලි කිරීම අපි මේ දවස්වල දැන් මේ කරගෙන යන්නේ YouTube එකට මේක අපි විසින් කරන දෙයක් කියලා මම notes type කරන ඒවා පවා මේ වීඩියෝ කරලා ෆොටෝ අරගෙන යවලා හොඳ පැහැදිලි කිරීමක් සහිත වාර්තාවක් දීලා මේක ඒගොල්ලන්ට ඒත්තු ගන්නන්න තමයි උත්සාහ කරන්නේ. කියන්නේ අපි දැන් කරන ක්‍රමයටම ඉස්සරහට කරගෙන යන්න එක තමයි ඇත්තටම අපිට පහසු. වෙනස් විදියකට එන එක කියන්නේ ඇත්තටම අපිට නෙවෙයි එහෙම කරොත් ඔයගලන්ට තමයි අසාධාරණ වෙන දවස ගානේ කතාව දෙන්න අමාරුයි එහෙම කළොත්. ඉතින් අපි උපරිම උත්සාහ කරනවා ඉක්මනට මේ ප්‍රශ්නේ විසඳගෙන ඔයාලාට පහු කතාව බාධාවකින් තොරව රස විඳින්න අවස්ථාව හදලා දෙන්න. තව ඇත්තටම කියන්න අමාරුයි අමුතු වැස්සක් තව කොටස් කීයක් තියෙනවද කියලා ඉවර වෙන්නේ. මොකද අර කතාව ලියපු මම නව කතාව විදිහට පළ කරනකොට ලියපු එපිසෝඩ් ගානයි වීඩියෝ එක හදනකොට එන එපිසෝඩ් ගානයි වෙනස් වෙනවා. එතකොට අපි අනුමාන කරනවා තව කොටස් 10ක් 15ක්වත් එයි කියලා අවසානයේ වෙනකොට ඒක එහාට යන්නත් පුළුවන් මෙහාට එන්නත් පුළුවන් හරියටම කියන්න අමාරුයි. ඉතින් මම ඒ වගේම කියනවා මේ ඊයේ ගොඩක් මේ මැසේජ් එක ගියාට පස්සේ WhatsApp එකේ පිරෙන්න මැසේජ් ආවා මේ e-book එක ඉල්ලලා. එහෙම ඔයගොල්ලෝ මේක හින්දා මේ අපි ආයි කතාව නොදෙයි මීට පෙතුරු ටික බලන්න බැරි වෙයි කියලා බයකට e-book ගන්න කලබල වෙන්න අවශ්‍ය නැහැ. කොහොම හරි කතාව දෙනවා කියන තැන අපි ඉන්නේ. channel එක suspend නොවේයි කියලා අපි
හිතන ඔයගොල්ලොත් එහෙම ප්‍රාර්ථනා කරන්න. එහෙම වුණත් ඒක අද හෙට කරන එකක් නැහැනේ. අපේ රිපෝට්ස් ඇනලයිස් කරන්න අපිට අපීල් කරන්න කාලෙ දෙයි. ඒ කාලය ඇතුළත අපි ඊතුරු කොටස් ටික කොහොම හරි දෙන අපිට ඒ කාලය ඇති වෙයි. මේ කතාව දෙන්න මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපි ආයි බලමු ඊළඟ කතාවක් දෙනකොට අපි මොකද්ද ගන්න ඕන ඔප්ෂන් එක කියලා. ප්‍රශ්න විසඳුනොත් ඒවා මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඊබුක් එක ඔයගලන්ට මේක පළ කරලා ඉවරුණත් ආපහු කතාව කියවන්න හිතෙනවා නම් කතාව අවශ්‍ය වුණ වෙලාවක ළඟ තියන් බලන්න හිතෙනවා නම් ඊබුක් එක මිලට ගන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. අර අපි කතාව නොදෙයි කියන බයකින් මේ අමාරුවෙන් එහෙම ඊබුක් එක මිලදී ගන්න අවශ්‍ය නැහැ. කොහොම හරි කතාව දෙනවා. අර හිතපු විදිහට දෙන්න වෙන්නේ නැහැ. මේක නොහිතපු ප්‍රශ්නයක්. සමහර විට කියන්න බෑ. ඉතින් අපි මේකට අපි අපේ අනිත් රාජකාරීත් එක්ක අපිට මේ ප්‍රශ්න විසඳ ගන්න වැය කරන්න තියෙන වෙලාවත් හරි අඩුයි. ඒ හින්දා පොඩ්ඩක් ඉතින් අනිත් එක අපිට මේ ගැන දැනුම තාක්ෂණික දැනුම අවමයි. මම දන්නේ ලියන්න විතරයි. අවංකවම කියනවා නම් මේකේ වීඩියෝ හදන එක ඒව හැමදේම මගේ මිතුරිය තමා කරන්නේ. එතකොට ඒත් අපි දෙන්නම එහෙම මේ YouTube එක මේ තාක්ෂණය ගැන අපිත් අර සර්ච් කරලා බලලා ඉගෙනගෙන එහෙම කරනවා මිසක් ඒ ගැන ලොකු අවබෝධයක් නැහැ. ඉතින් අපිට ලොකු කාලයක් වැය වෙනවා මේක හොයන්න මේක විසඳ ගන්න විදිහ. ඒ හොයලා මොකද අපිට ඕන විදිහට එහෙම අපිට ඇක්සස් දීලත් නැහැනේ. අපි ලංකාවේ මොකක් හරි ආයතනයක ගැටලුවක් නම් කෝල් එකක් දීලා කතා කරලා හරි ගිහිල්ලා හම්බෙලා හරි ඇත්ත තත්ත්වය කියලා අපේ මෙහෙම අපි ජෙනුයින් කෙනෙක් අපිට ඔප්පු කරන්න පුළුවන්. මෙතන එහෙම ලේසි ක්‍රමවේදෙකුත් නැහැ. ඒ නිසා පොඩි කාලයක් යනවා. හැබැයි මම ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලනවා channel එක අත්හැරලා යන්න එපා. අපිත් එක්ක දිගටම ඉන්න. පුළුවන් තරම් අපි දැන් කතාව පුළුවන් හැම වෙලාවෙම දෙනවා. අර වෙනදා ලයික් කමෙන්ට් නොදෙන අයත් පුළුවන් නම් ලයික් එකක් දෙන්න මේ වෙලාවේ ඒකත් ලොකු අපේ මේ channel එක ගොඩ දාගන්න ගොඩක් වටී කියලා විශ්වාස කරනවා. අපිත් එක්ක ඉන්න කියන එක තමයි ඉල්ලන්නේ. පුළුවන් ඉක්මනට අපි ආයෙ එනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.